ඔන්න මම තායි චූටි දෙයක් ඔයාලට කියන්න යන්නේ. හැබැයි මට බනින්න නම් එපා. මොකද අම්මලා මට බනී මේ ඒ ගෑනු කෙනා කියයි අපිට ඕවා කරන්න වෙලා තියෙනවද කියලා. අනේ බනින්න එපා. මං හරි මහින්සකයි. බනින්න නම් එපා. මම පුංචි දෙයක් කියන්න යන්නේ මේ අපි විතරක් ලස්සනට ඉඳලා මන්දි. අපි විතරක් ලස්සනට ඇඳලත් මන්දි. ඒතර අපේ ගෙවල් ඔහේ තියාගෙන අපි ලස්සනට ඇඳගෙන ගියාට කිසිම වැඩක් නැහැ. අපි ලස්සනට අඳිනවා වගේම අපි ලස්සනට ඉන්නවා වගේම අපේ ගෙවල් දොරවලුත් ලස්සනට තියෙන්න ඕනේ. සමහර ගෙවල් මම දැකලා තියෙනවා ලස්සනට ඇඳගෙන යනවා පාරේ. ගෙදරට ගියොත් වතුර ගුරක්වත් බොන්න හිතෙන්නේ නැහැ. කිචන් එක ජරාව, බාත්රූම් ජරාව. ඉතින් එහෙම නෙමෙයි. අපි ලස්සනට ඉන්නවා වගේම අපි ගෙවල් දොරවලු ලස්සනට තියාගන්න ඕනේ. අපි ජොබ් කරනවා වෙන්න පුළුවන්. උදේ ඉඳන් රැ වෙනකම් වැඩ කරලා එනවා වෙන්න පුළුවන්. එක දවසකට එක කාමරේ ගානේ අස් කරන්න පුළුවන්. මම නම් රැ හරි අස් කරනවා. මම රැ සමහර දවස්වලට මම රැ එළි වෙනකම් ඇහැරලා ඉඳලා තියෙනවා. මොකද මගේ වැඩ තියෙනවා නම් මම රැ එළි වෙනකම් ඉඳලා සමහර විට ඒක හොඳ නැහැ. මගේ සෞඛ්‍යයට ඒක හරි නැහැ. නමුත් මට කරන්න ගත්තොත් මම රැ එළි වෙනකම් හරි මගේ දුවත් ඒ වගේ පුතත් ඒ වගේ රැ එළි වෙනකම් හරි ඇහැරලා ඉඳලා අපි ඒ දේ කරනවා. මොකද අපිට පුළුවන් විදියට අපි ලස්සනට අපි පුංචි පැල්පත වුණත් කමක් නැහැ. ගොම මැටි ගාන දෙයක් ගෑක් වුණත් කමක් නැහැ. ලස්සනට තියාගමු. ගෙදර ලස්සනට තියාගන්නවා වගේම අපි මේ අපිත් ලස්සනට ඉමු. අපේ දරුවොත් ලස්සනට අන්දලා කරලා ලස්සනට තියමු. ඒ වගේම අපිට වාහන තියෙනවා නම් වාහනෙත් අපි ලස්සනට තියාගමු. සමහර මගේ යාළුවන්ගේ වාහන දැකලා තියෙන අයියෝ ගෑනු අයගේ නෙමෙයි පිරිමි අයගේ. ගන්නම දෙයක් නැහැ. වාහනේ ඇතුළට ගිහලා ඉඳ ගන්නවත් බෑ. අර ගෙදර රොඩු ගොඩ වගේ එහාට කරලා තමයි ඉඳ ගන්න ඕන. එහෙම වෙන්න එපා. ඇයි පිරිමින්ට කියලා අත්පය නැද්ද? හොඳට අත් දෙකයි කකුල් දෙකයි තාත්තා හදලා තියෙනවනේ තාත්තා අම්මා කඩන්න නැතුව. ඉතින් චුට්ටක් වැඩ කරලා ඇවිල්ලා හරි කමන්නේ. තමන්ගේ වාහනේ තමන් හොදගන්න ලස්සනට තියාගන්න යනකොට ලස්සනට ඇඳලා මම දැකලා තියෙන ලස්සනට ඇඳගෙන යනවා වාහනේ දැක්කනම් අවුරුදු ගානකින් හොදලා නැහැ එහෙම වෙන්න එපා අපි ලස්සනට ඇඳලා යනකොට වාහනේත් ලස්සනට තියෙන්න ඕනේ මම මගේ සමහර මගේ දුව වාහනේ දාලා හොදන්නම් මම තව සතියකින් තව කුණු නෑනේ කියනවා මම ඒ වුණාට හොදලා වතුර බලන්නේ තෙල් බලන්නේ මේ ඔයිල් බලන්නේ ඔක්කොම කරන්නේ මම ඒ ඔක්කොම කරලා මට මොකද එයා ලස්සනට ඇඳගෙන යනකොට ලස්සනට වාහනේත් තියෙන්න ඕනේ. මම ඒ වගේ හිතන කෙනෙක්. ඉතින් ඔන්න ඕවත් මම ඔයාලට කියන්න ඕනේ කියලා හිතුවා. මේ චූටි දේවල් තමයි. ඒ වුණාට ඒ වගේ ගොඩක් අපේ ගෙදර සමහර විට කවුරු හරි මට උදව්වට අඬ ගහ ගන්න පුළුවන් මම. අඬ ගහ ගන්න එයා නැත්තම් මං හොදනවා බාත්රූම්. ඇයි අපි ගෑනුනේ? ඇයි හොදන්න බැයිද? පිරිමි වුණත් හොදන්න පුළුවන්. මේ අපිට බැහැයි කියලා දෙයක් නැහැ. අපි මේකද මේ අහසින් වැටිලා නැහනේ. මම ඔයගොල්ලන්ට එදත් කිව්වේ ෆ්ලයිට් එකේ එනකොට එක්කෙනෙක් එයාගේ බෑග් එක උඩින් තව බෑග් එකක් දාන්න එපා කියලා අර ෆ්ලයිට් එකේ ඉන්න ඒ දුවට කියනවා දාන්න එපාලු. ඉතින් අහසින් වැටුණා වගේ මේ ගෑනු කතා කරන්නේ මං හරිම අකමැති ඒ වගේ අයට. ඇයි අපි ඔක්කොම සමගියෙන් යන්න ඕනේ. ඒ බෑග් එක දාන්න එයා ගොඩාක් පාරක් එයාගෙන් ආයාචනා කරා මෙතන දාන්න තැනක් නෑ මිස් මං දාන්නද කියලා. අර ගෑනු කෙනා දාන්න දුන්නෙම නෑ මගේ. ඉතින් අර හරියට මේ අපි උපදිනකොටම මේ රත්තරන් මැටි මිනි මට මාර කේන් තියන්නේ මට අර රත්තරන් ගොඩක ඉපදුනා වගේ තමයි කතා කරේ. ඇයි මිනිස්සුયો කියලා ටිකක් හිතන්න බැරි. අර ළමයා හරි අපහසුතාවයටපත් වුණා. ඒ ළමයා ඊට පස්සේ තැනක් හොයලා දැම්මේ. මට වගේ බෑග් එක අරගෙන මට දෙන්න තිබුණා එයාට බෑග් එක දාන්න. හැබැයි ඉතින් මට එහෙම දෙන්න බෑ මොකද ෆ්ලයිට් එකේ එහෙම දෙන්න බෑනේ මමත් දාන්න ඕනේ එතන මට බිම දාගන්න බෑනේ බස් එකේ මම බස් එකේ වගේ නම් මගේ බෑග් එක ළඟට ඔඩෙක්කේ තියාගෙන මම දෙනවා බෑග් එක දාගන්න කියලා මොකද මේක එහෙම කරන්න බෑ අපි අනිවාර්යෙන් ඔක්කොම උඩ දාන්න ඕනේ ඉතින් ඒ වගේ අපේ මිනිස්සු හරිම නපුරු මිනිස්සු ඉන්නවා මං ආසම නෑ ඒ වගේ ගෑනු කට්ටියට අපි හැමෝම සමගියෙන් ඉන්න ඕනේ අපි මිනිස්සුયો හරියට මේ නිකන් ඕස්ට්‍රේලියාවේ මේ දුවෙක් හරි කවුරු හරි ඉන්න හින්දා ඕස්ට්‍රේලියාවේ යන්නේ නැති. නිකන් මුළු අවුරුදු හැමදාම ඕස්ට්‍රේලියාවේ ඉඳලා ඉපදුන්නේත් ඕස්ට්‍රේලියාවේ වගේ තමයි ෆ්ලයිට් එකේ ආවේ. මම ඒවට හරීම විරුද්ධ කෙනෙක්. මට පෙන්වන්නම බැරි කෙනෙක්. ඒ මගේ හැටි. මොකද අපිට අද අපි මෙතන ඉන්නවා. තව තැනකට යනවා. ඉතින් අපි මනුස්සකම තියෙන්න ඕනේ කොතන ගියත්. මම මේ හැම සමාජයේ හැමෝටම කියන්නේ එහෙම වෙන්න එපා. අපි කොහේ ඉපදුනත් අපි ඕස්ට්‍රේලියාවේ අයවත් එහෙම නැහැ. මේ ලංකාවේ කෙනෙක් කරේ. මට හරිම කේන්ති ගියා. ඕස්ට්‍රේලියාවේ හැදුන සුද්ධියොත් ඒ ෆ්ලයිට් එකේ ආවා. ඒගොල්ලොවත් එහෙම කරේ නැහැ. ඒගොල්ලෝ හරිම කරුණාවන්තයි, හරිම ආදරණීයයි. අපේ රටේ අම්මා තාත්තගෙන් අම්මගෙන් කිරි බීලා හැදිච්ච ගෑනු තමයි එහෙම කරන්නේ. මම ඒක හරි ගෑණි කියලාත් කතා කරන්නේ මට හරිම වේදනයි මේ වචනවල. ඒ කරපු වැඩේට. මම හරිම අසාධාරණේ කොතන දැක්කත් මම කතා කරනවා.
මම ඒ වෙලාවේ කතා කරේ නෑ බොහොම අමාරුයි නිස්සබ්දව අහගෙන ආවා. මොකද මේ මට අසාධාරණේ පෙන්වන්නම බෑ. අපි 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 ශ්‍රී ලාංකික මිනිස්සු. අපි අම්මගෙන් කිරි බීලා හැදෙන මිනිස්සු. මේ අනික අපිට උප්පත්තියෙම සුද්ධියෙක් වගේ මේ අම්මා තාත්තා අම්මා එක තැනක තාත්තා එක තැන එහෙම හැදිච්ච අය නෙමෙයි. අපි සාමාන්‍ය ගමේ ගොඩේ හැදිච්ච මිනිස්සු. ඇයි එහෙම වෙන්නේ? හරියට එයා කතා කරේ එයා හැමදාම ඕස්ට්‍රේලියාවේ උප්පත්තියෙම ඉපදුනේම ඕස්ට්‍රේලියාවේ ඉඳන් එනවා වගේ තමයි කතා කරේ. ඉතින් ඒ වගේ වෙන්න එපා. එහෙම වෙන්න එපා. කාටවත් මං කියන්නේ අනුකම්පා කරන්න හැමෝටම කරුණාවෙන් කතා කරන්න. අපිට ඇවිල්ලා අත දික් කරන්නේ ඉල්ලා ගන්න මිනිස්සෙක් ඒ මිනිස්සයා ගියාත්ම කරපු අකුසල කර්ම හින්දායි එහෙම වෙලා තියෙන්නේ. නැත්තම් අපි වගේම මිනිස්සෙක් තමයි. අපිට චුට්ටක් ඊට වඩා සල්ලි තියෙනවා එයාට සල්ලි නැහැ. එච්චරයි වෙනස තියෙන්නේ. ඉතින් මිනිස්සෙන්ගේ වෙන මිනිස්සෙක් විදියට මිනිස්සෙක් දිහා බලන්න. මිනිස්සෙකුට එහෙම කරන්න එපා. මට ඕක කියන්න ගියොත් දිගටම කියාගෙන යන්න පුළුවන් පොතක් හරි ලියන්න පුළුවන්. මං කියන්නේ හැම මිනිස්සෙකුටම මේ ආත්ම ගෞරවයක් තියෙනවා. හැම මිනිස්සෙකුටම රෙස්පෙක්ට් කරන්න. රෙස්පෙක්ට් කරොත් තමයි අපිට ආපහු ඒ දේ ලැබෙන්නේ. අපි රෙස්පෙක්ට් නොකර අපිට යාගෙන් රෙස්පෙක්ට් එකක් බලාපොරොත්තු වෙන්න බෑ. මං ඉල්ලා ගන්න මිනිස්සෙක් ආවත් මේ මගේ හැටි කියන්නේ මං ඉල්ලා ගන්න මිනිස්සෙක් ආවත් අම්මේ තාත්තේ කියලා කතා කරන්නේ. සමහර විට එයා ඉල්ලා ගන්න කෙනෙක්. ඒ වුණාට මට කමක් නැහැ. මගේ කට වැටෙන්නෙත් නැහැ. ඒත් කාගේ හරි අම්මා කෙනෙක්, ඒ කාගේ හරි තාත්තා කෙනෙක්. ඉතින් ඇයි මේ එහෙම කියන්න බැයි නම් අඩු ගානේ අර කාරුණිකව කතා කරන්නවත් ඉගෙන ගන්න. දුවේ පුතේ කියලා කාගේ හරි දරුවෙකුට දුවෙක් කියලා කතා කරාට කමක් නැහැ. පුතේ කියලා කතා කරාට කමක් නැහැ. ඇයි ඒත් කාගේ හරි අම්මා තාත්තා කෙනෙකුගේ දුව වෙනස තියෙන්නේ සල්ලි නැති එකයි සල්ලි තියෙන එකයි විතරයි. ඒ දේ හොඳින් තේරුම් ගන්න කියලා මම ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා හැමෝටම මේ දේ තේරුම් අරන් ජීවත් වෙන්න. ඒ වගේ හොඳ ගතිගුණ තියෙන මිනිස්සු අපේ රටේ ඉන්නවා. ඒ වගේම නපුරු පෙන්වන්නම බැරි જાතියකුත් අපේ රටේ ඉන්නවා. ඒ කට්ටියට විතරයි මම මේ කියන්නේ. එහෙම වෙන්නේ නැතුව අපි කොතන හිටියත් කමන්නේ. අපි ඉහළම තැන හිටියත් කමන්නේ. හැමෝටම කරුණාවන්ත වෙමු. හැමෝටම ආදරය කරමු. ආදරණීයව කතා කරමු. මේ අපේ ශ්‍රී ලාංකික මිනිස්සු කියන එක අපි හිතමු. කොයි රටේ කෙනෙකුටත් මම නම් හොඳටම හිස නමලා කතා කරනවා. ඒ මගේ හැටි. අපිට කමක් නැහැ කවුරුණත්. අපි හැමෝම මිනිස්සුયો. දෙමළද සිංහලද මුස්ලිම්ද බර්ගද මට ඒ කිසිම මේකක් නැහැ. මං හැම මිනිස්සෙකුටම හරිම කාරුණිකව කතා කරන කෙනෙක්. ඉතින් මං ගැන කිව්වේ මං ඔයාලටත් ඒවා ඉගෙන ගන්න ඕනේ හින්දා තමයි හොඳ දේවල්. ඉතින් දරුවනේ අපි එහෙම වෙමු. කාටවත් මේ අර ඉස්කෝලේකට ගියත් අර ළමයාට මෙහෙමයි ඒ ළමයා මෙහෙමයි නෑ කිය ළමයින්ට මේවා කරන්න එපා. අහිංසක දරුවෝ ඒ දරුවගේ හිත් වලට වේදනාවක් දෙන්න එපා. මට කියනවා නම් කියන්න පුළුවන් දවසම ඕගොල්ලන්ට මේවා අහගෙන ඉන්න බෑ මේ Facebook එකේ පොඩි වෙලාවක්නේ තියෙන්නේ. ඔයගොල්ලෝ අහන්නේ ගොඩක් අහන්න කැමති නෑ. මම ඉතින් පුංචි වීඩියෝ හරි ගේන්න. එහෙමනම් අපි ලස්සනට ඉමු, ගෙවලුත් ලස්සනට තියාගමු. දරුවොත් ලස්සනට තියාගමු, අපිත් ලස්සනට ඉමු. එහෙම කරමු. ඉතින් මට ගොඩක් කේන් තියෙන කෙනෙක්. අසාධාරණේදී මට හරියටම කේන් තියෙනවා. ඒ මගේ හැටි. කොත්තන දැක්කත් අසාධාරණේ කතා කරනවා. මට බස් එකත් එකයි ෆ්ලයිට් එකත් එකයි. මට දෙකම වෙනසක් නැහැ. දෙකම යන්නේ මම හරිම සතුටින්. ඉතින් ඕගොල්ලොත් එහෙම වෙන්න කියලා ආරාධනා කරමි. ඔයගොල්ලෝ හැමෝටම බායි කියලා උස්සන්නයි කියලා කියනවා. මාව ෆලෝ කරන්න, ලයික් කරන්න. මට මම හැමදාම ඕගොල්ලන්ට වීඩියෝ 3ක් විතර දානවා. ඉතින් මාව ෆලෝ කරන අය ගොඩාක් ඉන්නවා. මම ඒස නමලා ආචාර කරන අයගොල්ලන්ට. මොකද මගේ දෙයක් බලලා ඒගොල්ලෝ සතුටු වෙනවා නම් මට එච්චරයි ඕන. වෙන කිසිම දෙයක් ඕනේ නැහැ. එහෙමනම් ගිහිල්ලා එන්නම් බායි. වැඩ ගොඩක් තියෙනවා. අදත් ඇහැරලා ඉන්න වෙනවා මට රෑ වෙලා.